Kasijima Yusuke Sensei, ありがとうございました。ඊළඟට අපි ගෞරවයෙන් ආරාධනා කරනවා මේක දින කිහිපයකදී ජපානයේ ශ්‍රී ලංකා තානාපති වශයෙන් ඒ වැඩ බාරගත්ත පිරිතුරු ජන කුමාරසිංහ තානාපතිතුමාට මේ පිරිස අවතර ලෙස これから日本のスリランカの駐日大使でおられるピリトル・ジャナ・クマールシンが大使閣下によるご挨拶をします。よろしくお願いします。ලංකාවේ විහාරයේ විහාරාධිපති විද්‍යාලයේ මහා පුරුෂ සමාගමේ සභාපති පාලක උපතිස්සා ආදී ආංශේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ අවසරයි ඒ වගේම ජපානයේ තිරවාදී විද්‍යාලයේ අපේ පැත්තේ මහායාන විද්‍යාලයේ වැඩමවන විද්‍යාලයේ අවසරයි ඒ වගේම සෝමනාසිට මහා පැරිත අදකරන්නේ ශක්තියක් නිරන්තරව දීසිටි සියලුම කායික පිරිසගේ අවසරයි ඒ වගේම මම අපේ තානාපති කාර්යාලයේ මාතෘක ඒ සියලුම විකාරී ආත්මික අවසරයි මට මගේ මතකය මීට වසර 20කට එහාට දියනවා අපේ මට මතකයි මම මගේ පිරිතත් පුංචි දරුවෝ දෙන්නා එක්ක මේ පන්සලට විවාස 20කට ඉස්සරහා ඒ කියන්නේ මේ පන්සලට වසර 10ක් ඊයේ වසර 40ක් තිබුණා එදා ඔබ වහන්සේ මේ පන්සල තිබුච්ච දවස අදිවිච්ච දවසකදී ඔබ වහන්සේ ජාත්‍යන්තර පාලන හදතුරු ගැන ඔබ වහන්සේ කියද්දී මගේ මතකයේ තිබුණා. අපේ ආමතුරු අනුශාසනාවේදී ප්‍රථම භාෂාවෙන් කිව්වා බුදුහාමුදුරුවෝ පාලනක් ඇදුවා ලස්සනමවතක් ඇදුවා හදලා මිනිස්සුන්ට කිව්වා මට ඕනේ පාරදී කන්නේ නැහැ හැබැයි ඇවිල්ලා සසරේ ඉතිරිලා අද වහන්සේ හදපු පාලන ටික අපි පන්සලට වැඩම ආපු වෙලේදී ඔබ වහන්සේගේ කුටිය පුරා තියෙන පින්තූර මේ හදපු පාලන ගැන කතාව කියනවා ඒ මම ආරාධනා කරනවා අද මේ තරුණ අයට අද දවස් පන්සලට පිට වෙලා යන්නේ ඉස්සලා ඒ කුටියට ගිහිල්ලා ඒ සෑම පින්තූරයක් දිහා බලන්න ඒ සෑම පින්තූරයක් පිටපස්සෙ මහා කතාවක් කතන්දරයක් තියෙනවා හදපු පාලන ප්‍රමාණය තියෙනවා අද බුදුන්ගේ තමකුණ සීකරනවා අපි ආමිස සහ ප්‍රතිපත්ති පූජා දෙකම සිදු කරමින් මේ කාලවස ඒ හදලා තියෙන පාලන අර බුදුහාමුදුරුවෝ කිව්වා වගේ මගේ මතකෙට නැගෙනවා අපේ නායක හාමුදුරුවනේ පාලන හදලා තිබුණාට ඔබ වහන්සේට බෑ ඒ පාලන වලින් අපේ යන්න ඔබ වහන්සේ මේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයක් අපේ ලංකාව වගේ පුංචි තැනකින් ඇවිල්ලා ඒ දිවෙන්නේ ඒ සිටියම මහා බරක් සහිතව ජපානයේ තුල සම්පූර්ණ කරලා ජපානයේ තුල පමණක් මේ පන්සල ප්‍රමුඛ කරගෙන ලෝකයේ විශාල රටවල් ගණනාවකට ඔබ වහන්සේ පාලන අපිට දාලා දීලා තියෙනවා අපේ කාර්යය තමයි මේ පාලන ඔස්සේ ගිහිල්ලා අද වෙද්දී මගේ විෂය ආර්ථික විද්‍යාව නිසා ලංකාවේ ආර්ථිකය තිබෙන තැන මේ විසක් දවසක් අපි මතක් කරගන්න ඕනේ අපි ඉන්නේ ඒ තාමත් සිවුම් තැනක ඔබ වහන්සේ හදපු පාලන ටික අපි ඉවරදීව පාවිච්චි කළා නම් සහ කරනවා නම් ඉදිරියට මට මෙතන ඉඳගෙන ඔබ වහන්සේගේ අනුශාසනා හිතුනේ අපිට තාමත් ලේසිය අපේ ලංකාව තාමත් වන්දනකට පත් කරන්න පුළුවන්. යතිතේ
රාජ්‍යයන් වලට අපි වගේ නිලධාරීන්ට අවවාද ශාසනා දුන්නේ රජකාලින්ද මහා සංඝරත්නය. අපි ඔබ වහන්සේගේ ඒ අනුශාසනා අවවාද උපදේශ නිරන්තරයෙන් අපේක්ෂා කරනවා හාමුදුරුවනේ. ඔබ වහන්සේ තනතු පාලම් මතින් ගිහිල්ලා අපේ දේශයට, අපේ ලංකාවට, අපේ අහිංසක මිනිස්සුන්ට යන්න සතිමේ වගකීම් ගන්න හැමෝම ඔබ වහන්සේගේ ඔවුන් සියලු දෙනා විමුක්තාරණ පිටකාරයි. මගේ කණ්ඩායම නිවන් සපත කරනවා. මායිනා කාලය තුළ ඔබ වහන්සේලාගේ අනුශාසනා අවවාද පිළිගනිමින් ඔබ දැනුම් පාලම් මතින් ලංකාවට ගන්න පුළුවන් උපදේශ ආර්ථික වාසි ඒ සමාජ තත්ත්වයන් ලබා ගන්න හැකි උපරිමයෙන් ගැටලුවා කියන්නේ. අපි ඒක පුංචි කතාවක් වචනයක් කියනවා. ඔබ වහන්සේගේ තවත් සේවාවක් ලංකාව වගේ දුර බැහැර රටකින් ඇවිල්ලා ජපානයේ වගේ තැනකට ඇවිල්ලා ඔවුන්ට මම්ලා වෙන්න තියෙන ඉඩකඩ වැඩි. මම ශිෂ්‍යෙක් හැටියට මේ පාසල් ආපුවේ ඔබ වහන්සේගේ විශ්වාස ආවාද අපිට මතකයි ගෞරවයට අපි අතිපිරිකුම් ඒ තුලින් අපිව හැඩගස්සලා මුලාපතක නොකර අපේ කම රැකගෙන අපි ආපු අරමුණු කරා යන විදිය ඔබ වහන්සේ මේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය තුළ ජපානයේ අනුමත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය තුළ ඔවුන්ට ලබා දෙන්න දුන්නා. එදා දුන්නා අද දෙනවා. ඒ